අනන්තා ස්වීට්හාට් කොහෙද දුවන්නේ? ඇයි කලබල? ඔයාට ඕනුනේ ඔයාගේ දරුවගේ තාත්තා මාව කරගන්න නේද? හැබැයි ඊට කලින් ඔයාගෙන් මට එක දෙයක් ඕනේ. ඔය නාගමාණික්ක මට දෙනවා. නැත්තම් මැරෙන්න තමයි වෙන්නේ. කියපු දේ ඇහුන්නේ නැද්ද? සංගිස්ථානයට ජය වේවා කියලා මැරිලා යනවා. කිව්වදේ කියනවා. නෑ. මම කියපු දේ කියනවා. ಭಾರತ ಮಾತಾವ ඔයා බය වෙන්න එපා. ඔයාට මොකුත් වෙන්නේ නැහැ අක්කේ. මම කොහොම හරි ඔයාලා හැමෝම බේර ගන්නවා. හරි අක්කේ. පූර්වි පප්පා මට කිව්වා ඔයා නාගයෙක් කියලා. බෙස්පෙරලන නාගයෙක්. ඔයා විශේෂ කෙනෙක්. ඔයා යත්ත අනන්තා. මන් නෙමෙයි. පප්පා මගෙන් ඉල්ලුවා ඔයාව බේර ගන්න කියලා. මට සමාවෙන්න මට ඒක කරන්න බැරි වුණා. අනේ අක්කේ. එපා. මොනවත් වෙන්නේ නැහැ ඔයාට. ඔයා දුක් වෙන්න එපා. අපි ඊළඟත් හරි හම්බ වෙයි. එතකොට මගේ දරුවා ඔයාට පුංචි අම්මා කියලා කතා කරයි. එහෙම කියන්න එපා. අනේ අක්කේ මොනවද ඔයා කියන්නේ? අක්කේ අක්කේ අනේ අයියෝ කතා කරන්නේ නැත්තේ. අක්කේ කතා කරන්නකෝ. ටෙක්නෝ ස්පාර්ක් 4D සීරීස් එකත් එක්ක ලයිෆ් එකම ස්පාර්ක් කරගන්න. පූර්වි මොකක්ද උනේ? මොකද මේ හැමතැනම ලේ? සර් අර පල්ලෙහා. මොකද? ඔයාගේ පවුලේ අය මගේ පවුලේ අයව පරනවා. මොකක්?
අනේ සර් ඒගොල්ලන්ව බේරගන්න. මගේ අම්මා තාත්තා අක්කා රෝහන් අනේ ඉක්මනට ගිහිල්ලා යාළුවා බේරගන්න. කවුද යාළුවා මරන්නේ? මොකද්ද ඔය කියන්නේ? පූර්වි මට තේරෙන්නේ අනේ ඒගොල්ලන්ව බේරගන්න. අනේ සර් වට විතරයි පුළුවන්. ඒගොල්ලෝ මගේ පවුලේ අයව මරනවා. එයාලා මේ රටේ අය නෙමෙයිලු. ඒ වුණාට සර් එහෙම නෑනේ. සර්ට පුළුවන් මගේ පවුලේ අයව බේරගන්න. අනේ සර් ඉක්මන් කරන්න ඒගොල්ලන්ව බේරගන්න. ප්ලීස් සර්. අපේ පවුලේ මොකද්ද මේ කරන වැඩේ? පූර්වි මේක අහන්න. ඔයා බය වෙන්න එපා. මම ඉන්නවා. පූර්වි ඔයාට මං කිසිම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. Trust me. ඔයා හිතන් ඉන්නේ මම මොකුත් දන්නේ නැහැ කියලාද? ඇයි මොකද? වට අමාරුයිද? වට රිදෙන වෙතිනේ? අමාරුයි නේද? ඒක තමයි පූර්වි කියන්නේ වැරදි මිනිස්සුත් එක්ක හැප්පෙන්න එපා කියලා. මං හැමතෙම බලාගෙන හිටියේ. පූර්වි ඔයා පුංචි තැනක ඉඳලා ඇවිල්ලා ලොකු දේවල් කරන්න හීන දැක්ක නේද? ඔයා කොහොමද හිතුවේ ඔයා වගේ කෙනෙක්ට පුළුවන් වෙයි කියලා මං වගේ කෙනෙක්ව කසාද බඳින්න? ඔයා මට ආදරය කරන්නත් හිතුවා නේද? ආදරය කරන්න හදපු එකට දඩුවම් ලැබෙනවා පූර්වි. ඔයා මට ආදරය කරපු එකට ලැබෙන දඩුවම මරණය. මේ ඉන්නේ මගේ පවුලේ අය පූර්වි මම ඉන්නේ එයාලත් එක්ක තමයි. ඔයා මට බාධාවක් විතරයි. දන්නවනේ බාධක අයින් කරලා දාන්න ඕනේ කියලා. සදහටම අයින් කරන්න ඕනේ. ඩෑඩ්වාට මේක අපිට කලින් පොඩ්ඩක් කියන්න තිබ්බනේ. ඒ මුණානම් නියමයි. ඔයාලා ගැන නම් මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒත් ආර්යමන් මොකක් කරයිද කියන එකයි මට තිබිච්ච ප්‍රශ්නේ. ඒත් අද හැමදේම හොඳින් සිද්ධ වුණා.
ඔය බොඩිස් තුනම වලදානවා. කිසිම සාක්ෂියක් ඉතුරු කරන්න එපා. දැන් වෙලාව හරි. අපේ අන්තිම සැලැස්ම ක්‍රියාත්මක කරන්න. මොකද ඊළඟ ප්ලෑන් එක ලොකු තාත්තේ? සේරම RDX, සේරම වෙපන්ස් පාවිච්චි කරන්න වෙලාව හරි. දැන් අවුරුදු ගානක ඉඳලා කුම්බුස වෙනුවෙන් ඉන්දියාව ලොකු ගානක් වියදම් කරනවා. මේ මහා කුම් නිසා එක තවත් වැඩි. මේ අවස්ථාව මගහැරලා බෑ. මේ රටේ විනාශය දැන් අපි පටන් ගන්නවා. මෙවර මහා කුම්භ උත්සවය සඳහා දේශීය විදේශීය අමුත්තන් විශාල ප්‍රමාණයක් සහභාගී වෙනවා. එම නිසා මෙම උත්සවයේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. හෙට රාජකීය ස්නානය සිද්ධ වෙදී කුම්භ උත්සවය මැද මහා පිපිරීමක් සිද්ධ වෙනවා. මිනි ලක්ෂ ගණන් ගොඩ ගැහිවි. මේ මරණවලට පුළුවන් මේ රටේ දියුණුව එක තැන නතර කළා දාන්න. ආපහු සංචාරකයෝ මේ රටට එන එකක් නැහැ. මේක තමයි අවුරුදු 24ක් තිස්සේම අපේ අරමුණ. ඩෑඩ් ඔයා මේ හැමදේම කරන්නදී ඔෆිස් එකේ තිබුණු වෙපන්ස් වලින්ද? ඒකත් ප්ලෑන් එකේ කොටසක්. ඔව්. ලොකු තාත්තේ අපිව අහු වුණොත් එහෙම. ඔව් ලොකු තාත්තේ. කුම්භ උත්සවයේ ආරක්ෂාව ගැන අපිට අමතක කරන්න බෑ. ඒකට සෑහෙන්න මිනිස්සු වෙන නිසා ඒකට දෙන ආරක්ෂාවත් ඒ වගේම සෑහෙන්න වැඩි කරලායි තියෙනවා ඇත්තේ. ඒකට මට තවත් සැලැස්මක් තියෙනවා. මේ මකරෙක් නේද? ලෝක ඉතිහාසයේ පුරාවටම මෙයාලා ගැන කතන්දර කියවෙනවා. ගොඩක් අය කියන්නේ මකරු නාගයින්ට සමානයි කියලා. ඇත්තටම යාලා නාගයින්ට වඩා බලවත් වගේම ඥානවන්තයි. නාගයින්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණා. ඒත් මකරුන්ට ඒ ආශිර්වාදය ලැබුණේ නැහැ. තමුන්ට මේ ලෝකෙ නිසි තැන ලැබුණ නැති එක ගැන මකරුන්ගේ හිතේ තිබිච්ච වෛරය කවදාවත් නැති වුණේ නැහැ. එයාලා හිතුවා නාගයෝ නිසයි ආශිර්වාදය එයාලට නොලැබුණේ කියලා. ඒ වෛරයේ ගින්න එයාලා එළියට දැම්මා. මේ ලෝකෙම පාලනය කරන්න එයාලට ඕන වුණා. හැබැයි ටිකෙන් ටික එයාලා වඳ වෙලා ගියා. අපට අපේ මේ මෙහෙයුම වෙනුවෙන් මකරෙක් අවශ්‍ය වුණා. ඒ විනාශකාරී බලය අපට නැතුව බැරි වුණා. අන්න ඒ නිසා අපි ජාන තාක්ෂණයෙන් අපට අවශ්‍ය මකරව හදාගත්තා. අපේ මේ මකර තමයි අපේ බලවත්ම ආයුධය. එයා මේ ಭಾರತය සම්පූර්ණයෙන්ම විනාශ කළ දායි. ඔයාට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අද තමයි ඔයා ඔයාගේ පූර්ණ නාග ස්වරූපයට එන්න හිටියේ. අද තමයි ඔයාට හැම ශක්තියක්ම ලැබෙන්න තිබුණේ. ඔයාගේ අවසානයේ මෙහෙම සිද්ධ වෙන්න බෑ. ඔයාට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද මේකේ තේරුම? මේ මකර තාම නිදිනේ. මෙයාට කියලා නාගයන් විනාශ කරන්න හිටියට මෙයා තාම නිදිනේ. එයා අවදි වෙන්නේ නැහැ. වෙස් පෙරලන නාගයෙක්ගේ ඉවක් එයාට දැනෙනකන් එයා අවදි වෙන්නේ නැහැ. අපි ළඟ එහෙම නාගයෙක් දැන් නැහැ. හැබැයි යාගේ හැවක් තියෙනවා.
මගේ ආයුධය! අද සිද්ධ වෙන්නේ අවසානයක් නෙමෙයි අලුත් ආරම්භයක්. දෙවියනි අද තමයි එයාට හැම ශක්තියක්ම ලැබෙන්න තිබුණේ. කොහෙද ඔබ අපිට ලබා දුන්න ශක්තිය? නාගින්ගේ ආරක්ෂාවට ඔබ ලබා දුන්නේ ශක්තියට මොකද්ද උනේ?